සමහර රටවල කලාංග සහ සංස්කෘතිකාංග වලට හිමිවන්නේ හරිම ගෞරවනීය තැනක්. ඇතැම් රටවල් ඒ වෙනුවෙන් දක්වන රාජ්‍ය අනුග්‍රහය අතිවිශාලයි. මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැන. ලෝක ප්‍රකට චිත්‍රශිල්පී මයිකල් ආන්ජලෝ හැමෝම දන්නවනේ. ඔහු ඉතාලිය නම ලොව පුරා ප්‍රචලිත කරපු කලාකරුවෙක්. මයිකල් ආන්ජලෝ මීට වසර 420කට කලින් නිර්මාණය කරපු සිතුවමක් ඉතාලි රජය දැවැන්ත මුදලක් වැය කරලා මිලදී අරගෙන තියෙනවා. එය 8 වන අර්බන් පාප් වහන්සේගේ සිතුවමක්. ෆ්ලෝරන්ස් නුවර පෞද්ගලික එකතුවක තිබුණු මේ සිතුවම ප්‍රථම වරට ප්‍රදර්ශනය කරන්නේ 2024 දී. ඒ පිළිබඳ තොරතුරු දැනගත් සැනින්ම ඉතාලි රජය තීරණය කරනවා මයිකල් ආන්ජලෝගේ මේ සිතුවම රජයේ බහරයට අරන් සංරක්ෂණය කරන්න. ඉතින් ඒ වෙනුවෙන් ඉතාලි රජය වැය කරපු මුදල ඩොලර් මිලියන 34ක්. ලංකාවේ මුදලින් කියනවා නම් රුපියල් බිලියන 10.5කටත් වැඩි. ඉතාලි රජය කියන්නේ එවැනි කලා නිර්මාණ මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කළ යුතුයි කියලා. ඉතින් 16 වෙනි සියවසේ ඉතාලිය වගේ රටක ඉපදුණු මයිකල් ආන්ජලෝ කොයිතරම් වාසනාවන්ත කලාකරුවෙක්ද? 1475 මාර්තු 6 වෙනිදා උපන් ඔහු 1564 පෙබරවාරි 18 වෙනිදා දිනෙත පියාගත්තී වයස අවුරුදු 88ක්. ඔහු සැලකෙන්නේ පුනරුදයෝගයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම කලාකරුවෙක් විදිහට. ඉතින් මරණයෙන් සියවස් ගණනාවකට පසුවත් තමුන්ගේ රටේ කලාකරුවෙකුගේ නිර්මාණ සංරක්ෂණය කරන්න ඉතාලි රජය දරපු වෑයම ලෝකයටම ආදර්ශයක්.